නත්තල් කාලයත් ළඟ එන නිසා අපේ ක්‍රමයට රසම රස පොල් කේක් එකක් එකතු කරගමුද නත්තල් මේසයට. මේ තියෙන්නේ ඉතින් ටික කාලයකට කලින් මං හදපු පොල් කේක් එක. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ සීනි ටික පෑන් එකට දාලා ඒක තිය කරගන්න එක. ලස්සන බ්‍රවුන් පාට ආපු ගමන් ඉක්මනටම කලවම් කරගන්නට තමයි තියෙන්නේ. කලවම් කරගෙන ඒකට අපි දාගන්නවා උණු වතුර. උණු වතුර දාලා කලවම් කරන ගමන් ඉතුරු සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් ඉතින් සීනි ටික දිය වෙනකල් කලවම් කර ඉන්න තමයි තියෙන්නේ. සීනි ටික දිය වීගෙන එනකොට අපි ලුණු බින්දුවකුත් එකතු කරගෙන ඊට පස්සේ අපේ පොල් ටික එකතු කරගන්නවා. මේකට ඩෙසිකේටඩ් කොකනටුත් එකතු කරගන්න පුළුවන්. පිටරට ඉන්න ඔයාට ඉතින් ඩෙසිකේටඩ් කොකනට් හොයාගන්න එක ලේසියිනේ. ඉතින් මේක දැන් කලවම් කරලා ඒකට වැනිලා චුට්ටකුත් එකතු කරගන්නවා. ඒ ටිකත් කලවම් කරලා දාගන්නවා පිටි ටික. පිටි දාලා එක්ක කොටා ගත්ත කුරුඳු ඇට කිහිපයක් හෝ කුරුඳු කුඩු ටිකක් දාගන්නවා. දැන් කලවම් කරලා ලිපෙන් එළියට අරගෙන බේකින් පෑන් එකට දාගෙන බේක් කරගන්න තමයි තියෙන්නේ. මේක නම් හරිම රසට ආවා. ඔයා අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. ඔයාට නත්තල් කේක් වෙනුවට මේක එකතු කරගන්නත් පුළුවන්. කෑලි කපලා ගන්නකොට නත්තල් කේක් එකක් වගේමයි පේන්නේ. රසෙත් අඩුවක් නැහැනේ.